දළදා වහන්සේ අයිති කර ගැනීම අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවය තිබුණේ මේ රටේ පාලකයන්ට විතරක් නෙමෙයි. විදේශීය වශයෙන් පවා විදේශීය පාලකයන් පවා දළදා වහන්සේ තමා සතු කර ගැනීමට උත්සාහගත් අවස්ථා ඉතිහාසය තුළ සඳහන් වෙනවා. දඹදිව යුගයේදී දෙවන පරාක්‍රම බහු රාජ්‍ය කාලයේදී ලංකාවට ආවා ඉන්දියානු ආක්‍රමණිකෙක් නෙමෙයි. ජාවා සුමාත්‍රා දූපත්වල ඉඳලා මේ පුද්ගලයා පැමිණියේ. ඔහුට අපි කියනවා චන්ද්‍රභානු කියලා. ජාවක චන්ද්‍රභානු කියලා කියන්නේ අපි. මූලාශ්‍ර සඳහන් වෙනවා මේ ජාවක චන්ද්‍රභානු විශාල හමුදාවක් සමග ඇවිල්ලා අපිට බෞද්ධයෝ වම්හයි. කියන්නේ අපිට බෞද්ධයෝ කියමින් විෂපෝරන ලද ඊතල වලින් මිනිස්සු ඝාතනය කරමින් ලංකාවට ආක්‍රමණයක් එල්ල කරලා රජකම සහ දළදා වහන්සේ ඉල්ලා සිටියා කියලා මූලාශ්‍ර සඳහන් වෙලා තියෙනවා. එතකොට දෙවන පරාක්‍රම බහු රජතුමා විශාල සටනක් කරලා මේ චන්ද්‍රභානු පරාජයටපත් කරලා දළදා වහන්සේ තමා සතු කර ගත්තා. නමුත් පළමු අවස්ථාවේදී පරාජයටපත් වුණ මේ චන්ද්‍රභානු නැවත වතාවක් ලක්දිව ආක්‍රමණ කරන්නට යෙදුණා. එම අවස්ථාවේදී චන්ද්‍රභානු එම අවස්ථාවේදී බලාපොරොත්තු වුණේ දළදා වහන්සේ අත්පත් කර ගැනීම. ඒට ඉඩ නොතබූ මේ දෙවන පරාක්‍රම බහු රජතුමා චන්ද්‍රභානුව විනාශ කරලා ඔහු පරාජයට පත් කළා. මේ ආකාරයෙන් දළදා වහන්සේට අනතුරක් උපද්‍රවයක් ආපු අවස්ථාවලදී ලක් රජවරු ඒ වෙනුවෙන් පිනේ ඉඳලා උන්වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා අනන්ත අප්‍රමාණව කටයුතු කරලා තියෙනවා. උන්වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා